Welcome to Blog with Nilisha. ඉතින් අද ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපි උත්තර දෙනවා. අපිත් එක්ක අලුතෙන් ජොයින් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා අපි පරණ ලෙසන්ස් බලන්න පුළුවන්. ඒ වගේම තමයි පරණ අමතක වෙච්ච ලෙසන්ස් බලන්න නැත්නම් ආයෙ රිපීට් මතක් කරගන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් මෙතනින් මේ ඕන ලෙසන් එකක් බලන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට ඔයගලන්ට අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් අපේ channel එක ඔයගලන්ගේ යාළුවෝ අතර share කරන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් අලුතෙන් ඉගෙන ගන්න කැමති දේවල් comment කරන්න. ඉතින් අපි යමු අද lesson එකට. දරුවෙක් අහලා තිනවා දැන් secondary colors කියන්නේ ද්විතීයික වර්ණ දෙකක් ගන්න පුළුවන් නේද කියලා. ඒ කියන්නේ අපිට රතු නිල් කහ තියෙනවා. ඊට අමතරව කොළ දම් තැඹිලි මාකට් එකේ තියෙනවා. ඒක කොළ කියන්නේ කොළවල shades තියෙනවා. තද කොළ තියෙනවා, ලා කොළ තියෙනවා. කිසි ප්‍රශ්නයකට ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට ඒව ගාරක් පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් අපිට සමහරක් වෙලාවට කොහොමද තියාගෙන බැරි නම් අපිට අර විදිහට basic colors තියාගෙන හදා ගන්නත් පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට ඒ කියන්නේ ඒ පාටවල උනත් අපිට clear එක්ක වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෑ. අපිට එහෙම ගන්නත් පුළුවන් නැත්නම් හදා ගන්නත් පුළුවන්. ඔතවදරුවෙක් අහතින අපි බ්ලීච් එක කරනකොට තියපු කොලේ ඒක ඇවිල්ලා අපිට ෆොයිල්ම නෙමෙයි දැන් ගොඩක් තියෙනවා වෙන ප්ලාස්ටික් and polythene types එක වෙනත් materials වලින් ෆොයිලින් වෙනුවට පාවිච්චි කරන්න තියෙන කොළ දැන් ගන්න තියෙනවා. ඔයගලන්ට online ගියත් ගොඩක් ඒ වෙනුත් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් නිකන් ඔයගොල්ලෝ බලන්න online platforms වල බලන්න ඒවැ තියෙනවා ෆොයිල්ම විතරක් නෙමෙයි මොකද අරක පහසුව තියෙන ඔයාලට ඇතුලේ වෙන දේ පේනවා. ඒක නිසා ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ටිකක් සර්ච් කරලා බලන්න. ඒවැටි ගන්න පුළුවන් ඒ ෆොයිල් වෙනුවට පාවිච්චි කරන materials. කර්ලි ෆොන්ට් එකට මොන වගේ කලර් එකක්ද කියලා අහලා තිනවා ගැලපෙන්නේ. කර්ලි ෆොන්ට් එක ප්‍රශ්නයක් නෑ. එයාගේ ස්කින් ටෝන් එකට ගැලපෙනවා නම් blonde, copper, red ඒ වගේ ගොඩ කලර්ස් වලින් කරන්න පුළුවන්. රෙඩ් එක උනත් ටිකක් පේන රෙඩ් එකක් දාන්න ඕනේ. ඒ වැඩි ලස්සනට කර්ල්ස් එක දාන්න පුළුවන් ක්‍රම තියෙනවා. කර්ලි ෆොන්ට් එකට කලර් එකක් කරත් කර්ලි ගතිය වෙනස් වෙයිද කියලා දරුවෙක් අහලා දෙනවා. නෑ එහෙම වෙන්නේ නෑ. කර්ලි ෆොන්ට් එකට කලර් එකක් කරාගෙන කර්ල්ස් නැති වෙන්නේ නෑ. හැබැයි ඉතින් කරනකොට ඩැමේජ් කරගන්න නැතුව කරන එක ගොඩක් වැදගත්. ගොඩක් තුනී ෆොන්ට් එකකට මෙහෙම මට හරි අහලා තියෙනවා කලර් එකක් කරොත් ඩැමේජ් වෙයිද කියලා. මට හරියටම කොන්ටේ දකින්න නැතුව කියන්න ටිකක් අමාරුයි. සමහරක් කලර්ස් තියෙනවා තුනී ෆොන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒවා තියෙන කිමිකල් කම්පවුන්ඩ්ස් ඒ කලර් එකේ අපි ගන්න කලර් එකේ ක්වොලිටි එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කලර් කරාම කොන්ඩේ ඩැමේජ් වෙන්නේ නැද්ද කියලා දරුවෙක් අහලා තියෙනවා. කලර් කරපු කලරේටම කොන්ඩේ ඩැමේජ් වෙන්නේ නැහැ. කලර් බූස්ට් එක කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි කරන ක්‍රමය සහ අපි ගන්න ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අපි යූස් කරන මෙතඩ් මේකට බලපාන. තුනේ කොන්ඩ් එකට ගැලපෙන hair colors කිව්වම දරුවෝ එහෙම අහලා තියෙනවා කියන්නේ තුනේ කොන්ඩ් එකට අපිට සමහරක් වෙලාවට ටිකක් ඩෙප්ත් එක වැඩි කලර් එකක් දාන්නත් පුළුවන්. නමුත් මට ඇත්තට මේක කොන්ඩේ ඒ පුද්ගලයා බලලා තමයි හරියටම කියන්න පුළුවන් කොහොමද ඒක මැච් වෙන්නේ කියන එක. අපිට ඩෙප්ත් එක වැඩි කලර් එකක් දාන්න පුළුවන්. ඔව් දරුවෙක් අහලා තියෙනවා මම එක වීඩියෝ එකක කරපු hair colors වලදී hair color level 10 විතරද තියෙන්නේ කියලා නෑ. 12 වෙනකනුත් තියෙනවා. ඒක මම හිතන්නේ මොහොතක් මෙන්ෂන් කරන්න නැති අපි සාමාන්‍යයෙන් බේසික් කර සම්ප්‍රදායික විදිහට ගන්නන්න ගන්න 10. නමුත් 12ක් තියෙනවා. ඒවා ඒ විතරකුත් නෙමේ සමහරක් ඒවා ඩෙප්ත් එක පටන් ගන්න ලෙවල්ස් වෙනස් වෙන ඒවා තියෙනවා. ස්ට්‍රේට් කරපු දරුවෙක් අහලා තියෙනවා එයා කොන්ඩේ කලර් කරොත් ඩැමේජ් වෙයිද කියලා. එයාගේ දැනට කොන්ඩේ හොඳ හෙල්දිවට තියෙනවා නම්
හොඳ බ්‍රෑන්ඩ් එකකින් හරි ක්‍රමයකට කරොත් ඩැමේජ් වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. hair cutting ගැන වීඩියෝස් ටිකක් කරන්න කියලා දරුවෝ ඉල්ලලා තිබුණා. hair cutting ගැන අපි කියලා දෙන්න. especially basic haircuts ගැන එහෙම කියලා දෙන්න. දරුවෙක් අහලා තියෙනවා බ්ලීච් එක wash කරලා dry කරලාද ආයි කලයක apply කරන්න කියලා. සමහරක් වෙලාවට එහෙමයි. සමහරක් වෙලාවට damp hair toners apply කරනවා. damp hair ගන්න පුළුවන්. ඒ දේ විදියටම කරන්න පුළුවන්. මම හිතන්නේ ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්න ඇති එතන. ඉතින් තව ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒවට උත්තර දෙන්න. එහෙනම් නැවත හමු වෙමු.